කොළඹ නගරයේ ලයිට් දිලසෙන මේ රාත්‍රියේ මම තනිව ජනේලයක් ළඟ ඉඳගෙන හිතුවා. ඇයි මම තවමත් මේ ජීවිතය අත්හරින්නේ නැත්තේ? ආදරේ පරාජය වුණා. අසාධාරණේ හමු වුණා. ඒත් තවමත් මම මෙතන ඉන්නේ සටන් කරමින්. මේක මගේ කතාව. 26න් පටන් ගත්ත ජීවිතය. කොහොමද ජීවිතයක් මිනිස්සු නැතිවම ඉදිරියට ගෙනියන්නේ කියලා මම ඉගෙන ගත්තේ මේ කාලෙදී. මට තේරුණා හැමෝම යනකොට ඉතිරි වෙන්නේ මමයි මගේ හිතයි විතරයි කියලා. අන්තිමේ මට උදව් කරන්න කෙනෙක් එන්නේ නැහැ කියලා මම ඇක්සෙප්ට් කරා. මම තීරණය කළා මට ජීවිතේ වෙනස් කරන්න වෙන කෙනෙක් අවශ්‍ය නැහැ කියලා. මම ජයගත්තේ ලෝකෙ නෙවෙයි. මම ජයගත්තේ මාව. ඒත් මට අහිමුණ දේවල් මට ආයෙත් මුහුණ දෙන්න සිද්ධ වුණා. මම හිතුවා මම ශක්තිමත් වෙලා කියලා. ඒත් එක හඬක් එක මැසේජ් එකක් මගේ හිත ආයෙත් ගැස්සුවා. ඒ ආදරේ වැරදිද හරිද කියලා මම අදත් දන්නේ නැහැ. ඒත් ඒ මතක මාව හැමදාම හොයාගෙන ආවා. මම දෙපාරක් එකම වේදනාව තෝරගන්න බය වුණා. ඒත් හිතට නීති නෑ. මේ වතාවෙත් මම ආදරය මගේ ජීවිතයට නියම කරන්න ඉඩ දුන්නේ නෑ. මම තෝරගත්තේ මාව. ආදරේ අහිමුණා කියලා ජීවිතේ නවතින්නේ නෑ. සමහර වෙලාවට ඒක අපිව ශක්තිමත් කරනවා. ඒත් මට තේරුණා මේක ආදරයේ අවසානය නොවේ. මේක මගේ ජීවිතේ අලුත් පරීක්ෂාවක් කියලා. සමහර වෙලාවලට ජීවිතය අපිට කතා කරන්නේ ශබ්දයෙන් නෙමෙයි, නිශ්ශබ්දයෙන්. මට තේරුණා මම දුවගෙන ගියේ වෙන කෙනෙකුගේ සිහිනයක් පස්සේද කියලා. මගේ එක කොහෙද කියලා මම අහන්න පටන් ගත්තේ ඒ වෙලාවේ. අරමුණක් තියෙනවා කියන්නේ බය නැති වෙන එක නෙවෙයි, බයත් එක්ක ඉදිරියට යන එකට. මේ ලෝකේ හැමෝම මාව තේරුම් ගන්න ඕන නෑ. මට මාව තේරුම් ගන්න පුළුවන් නම් ඒක මට සෑහෙනවා හොඳටම. මම තීරණය කළා මගේ ජීවිතය වෙනස් කරන්න මට අවශ්‍ය දේ මමම හදලා ගන්නවා කියලා. තීරණයක් ගත්තට පස්සේ එතනින් අභියෝග ආරම්භ වෙනවා. මගේ මුල් පියවර මම ගත්තේ ඒ දවසේ. තීරණයක් ගන්න එක ලේසි. ඒත් ඒකට අනුව ක්‍රියා කරන්න පටන් ගන්න එක ඒක තමයි අමාරුම දේ. මට පර්ෆෙක්ට් ප්ලෑන් එකක් තිබුණේ නෑ. පර්ෆෙක්ට් ටයිම් එකක් තිබ්බෙවත් නෑ. ඒත් මට තිබුණේ නවත්තන්න බැරි එක හිතක්. මම හිතුවා එක පියවරක් ගත්තාම ලෝකෙ මට මග ඇරලා ඉඩ දෙයි කියලා. නෑ බං, ලෝකෙ එහෙම නෑ. මම වැටුණා. ශබ්දයක් නැතිව, කෙනෙක් නොදැක. ඒත් ඒ වැටීම මට හොඳටම දැනුණා. එතනදී මට අවස්ථා දෙකක් තිබ්බා. ආයෙත් පරණ මම වෙන්න. නැත්නම් වැටුණත් ඉදිරියට යන අලුත් මම වෙන්න. මට තේරුණා මේ වැටීම මගේ කතාවේ අවසානය නොවේ. මේක මාව හදන පළවෙනි පාඩම. සමහර දවස් තිබ්බා. නින්දත් විවේකයත් ලක්සරි වගේ දැනෙන. ඒ දවස් මගේ ජීවිතයට ආවා. අනිත් අය නිදිනකොට මම මගේ සිහිනයට වැඩ කළා. කාටවත් පේන්නේ නෑ. ඒත් මට දැනුණා. ශරීරය කිව්වා නවත්තන්න කියලා. හිත කිව්වා තව ටිකක් කියලා. මම දෙකම අහගෙන ඉදිරියට ගියා. කවුරුත්
අත්පුඩි ගහන්නේ නෑ. කවුරුත් ගුඩ් ජොබ් කියන්නේ නෑ. එතන මටම මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේක වටිනවද? මට හම්බුන උත්තරය සරලයි. වටින්නේ කවුරු හරි බලන නිසා නෙවෙයි. මට ජීවත් වෙන්න ඕන නිසා. ඒ දවසෙන් ටික දවසකට පස්සේ මට පොඩි දෙයක් පේන්න පටන් ගත්තේ. මේ සටන නිකම්ම සටනක් නෙවෙයි කියලා. මහන්සිය එකම විදිහට ඉවර වෙන්නේ නෑ. සමහර දවසක ඒක නිශ්ශබ්දවම එළියක් වුණා. කවුරුත් දකින්නවා කියලා මම හිතුවේ නෑ. ඒත් එක දවසක් මට මෙසේජ් එකක් ආවා. මේක හොඳයි කියලා. ඒක කම්ප්ලිමන්ට් එකක්. මාව සම්පූර්ණයෙන් වෙනස් කළේ නෑ. ඒත් මට මේ ප්‍රශ්නය ආවා. මේක අහම්බයක්ද? එදා මම තීරණය කළා. පොඩි එළියක් වුණත් ඒක අඳුරට වඩා සත්‍යයි කියලා විශ්වාස කරන්න. මම තාම ජයගත්තේ නෑ. ඒත් මම නැවතිලා හිටියෙත් නෑ. ඒක මට සෑහෙනවා. එළිය පේන්න ගත්තම ලෝකෙ ටිකක් බර වෙනවා. මට ඒක ඉක්මනින්ම තේරුණා. ජීවිතේ පොඩි හරි විදිහකට හොඳ වෙන්න පටන් ගත්තම ලෝකෙ වෙනස් විදිහට බලන්න පටන් ගන්නවා. ඊයේ කිසිම කෙනෙක් ඇහුවේ නැති ප්‍රශ්න අද හැමෝම මගෙන් අහන්න පටන් ගත්තා. ඊළඟට මොනවද? මට බය හිතුණා. මම මේකට සූදානම්ද කියලා. වැරදුනොත් දෙපාරක් රිදෙනවා කියලා මට තේරුණා. ඒ වෙලාවේ මට මතක් වුණේ කිසිම බලාපොරොත්තුවක් නැති දවස්. ඒ දවස් මම සවයි කරා නම් මේ දවස මට දරාගන්න පුළුවන්. එදා මම බයෙන් ඒකට මුහුණ දෙන්න තීරණය කළා. ජයග්‍රහණය ලැබෙන්න ඉඩ තියෙනවා නම් බර දරාගන්න ඉඩ තියෙන්න ඕන. මම හිතුවා මේ බර මට හුරු වෙයි කියලා. ඒත් ජීවිතය මට තවත් ලොකු පරීක්ෂාවක් ලෑස්ති කරගෙන ඉන්දියා. මේක තවම කතාවේ ආරම්භය. මම ජයගන්නේ කොහොමද කියලා බලන්න. ඔයාගේ යාළුවන්ටත් මේ කතාව බලන්න ෂෙයා කරන්න. ඊළඟ එපිසෝඩ් එකත් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න.